ඔයාට ඇඟ හදාගන්න ජිම් යන්න ඕන නැහැ. දවසට වතුර වීදුරු 8ක් මෙන්න මේ විදිහට බිව්වොත් ඒ හොඳටම ඇති. නිරෝගීව ඉන්න කැමති පුද්ගලයෙක් දිනකට වතුර වීදුරු 8ක්වත් පානය කරන්න ඕන කියලා ඔයා දන්නවද? හැබැයි එක දිගට වතුර බෝතල් ගණන් නෙවෙයි. පැය භාගයකට සැරයක් වතුර අඬු කෝප්ප එක බැගින්. ඒ වගේම ඔයා කෑම කන ගමන් විඩෙන් විඩේට ගිහින් වතුර බොනවද? දන්නවද? ඒකෙන් වෙන්නේ ඔයාගේ ආහාර හරියට ජීර්ණය වෙන්නේ නැති එක. අපි එහෙම කන ගමන් වතුර බොනකොට අපේ කෑම දිරවන්න ආමාශයෙන් ස්‍රාවය වෙන ආමාශයික යුෂය වතුර එක්ක තනුක වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ආමාශයික යුෂයේ තියෙන ප්‍රබලතාව අඩු කරලා ආහාර දිරවීම ප්‍රමාද කරනවා. එහෙමයි කියලා කාලේ ඉවර වුණු ගමන් වතුර වීදුරු ගණන් පානය කරන්න යන්න එපා. මොකද ඒකත් අපේ ශරීරයට හිතකර නැහැ. එහෙනම් අපි කොහොමද කෑම ගනිද්දී හරියට වතුර බොන්න ඕන? සාමාන්‍ය පුද්ගලයෙක් ආහාර ගැනීමට පැය භාගයකට කලින්වත් වතුර අඬු කෝප්ප එකක් සහ ආහාර ගත්තට පස්සේ වතුර අඬු කෝප්ප කාලක් පමණ පානය කිරීම තමයි වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ. ඒ වගේම ඔයා උදේ අවදි වුණාම හිස් බඩ නිවුණු වතුර වීදුරුවක් පානය කිරීමත් එතන ඉඳන් පැය භාගයක් යනකන් කිසිම පානයක් නොගෙන සිටීමත් ශරීරයට ඉතාමත් වැදගත්. ඒ වගේම ඔයා තරමක් මහත පුද්ගලයෙක් නම් උදේ අවදි වුණු වහාම මදක් උණුසුම් වතුර වීදුරුවකට 0.3-4ක් හෝ මේ පැණි තේ හැඳි භාගයක් එකත් අතර ප්‍රමාණයක් දමා පානය කිරීම ඔයාගේ මහත මට්ටු කරන්න හොඳම උපක්‍රමයක්. ඉතින් මේ ක්‍රමවලට ඔයා දිගින් දිගටම වතුර බිව්වොත් ඔයාට මෙන්න මේ විශ්මයජනක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. අංක 1 රුධිර සංසරණය වර්ධනය කරයි. අංක 2 ශරීරයේ විෂ ඉවත් කරයි. අංක 3 කුසගින්න වැඩි කරයි. අංක 4 හිස රදේ වැනි වේදනාවන්ට සහනය ලබා දෙයි. අංක 5 වයස්ගත පෙනුම නැති කර නිරෝගී පෙනුමක් ලබා දෙයි. අංක 6 ශරීරයේ ශක්තිය වැඩි කරයි. අංක 7 සිරුරේ බර අඩු කරයි. අංක 8 වකුගඩු ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. ඉතින් ඇයි තවත් බල ඉන්නේ? අද ඉදම්ම මේ විදිහට වතුර බීලා ඔයාගේ මුළු ජීවිතේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්න අදම උනන්දු වෙන්න.